හොඳයි. අපි හැමෝම අලුත් අවුරුද්දට එක එක දේවල් පටන් ගන්න හිතනෝනේ. ඒත් මාසයක් දෙකක් යද්දී මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට ඒ ඔක්කොම අමතක වෙලා යනෝ නේද? අන්න ඒකට හේතුව ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඒ තමයි අභිප්‍රේරණය. අතර මේක හරිම පුදුම ප්‍රශ්නයක් නේද? අපි වටේ ඉන්න අය දිහා බැලුවම සමහරු ඉන්නවා එයාලා හිතන දේ කොහොම හරි කරනවා. කිසිම දෙයකින් නවතින්නේ නැහැ. ඒ තවත් සමහරු පටන් ගත්තත් ටික දුරක් ගිහින් නතර වෙනවා. ඉතින් ඇයි මේ? ඇයි මේ වෙනස? මේක ඇත්තටම කලමනාකරණයේ තියෙන ලොකුම ප්‍රහේලිකාවක්. ඉතින් අද අපි කරන්න යන්නේ මේ ප්‍රහේලිකාව විසඳ ගන්න උදව් වෙන හරිම වැදගත් සම්භාව්‍ය න්‍යායන් 4කින් සමන්විත මෙවලම් කට්ටලයක් විවෘත කරලා බලන එකයි. බලමුද මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා? හොඳයි. එහෙනම් අපි වැඩේට බහිමු. හැමදේටම කලින් අපි හරියටම තේරුම් ගමු අභිප්‍රේරණය කියන්නේ මොකක්ද කියලා. පොතේ තියෙන විදිහට කිව්වොත් ඉලක්කයක් කරා යන්න කෙනෙකුගේ උත්සාහය ශක්තිමත් කරන, ඒකට හරියටම පාර පෙන්වන, ඒ වගේම ඒ උත්සාහය දිගටම පවත්වාගෙන යන ක්‍රියාවලිය තමයි මේ. සරලවම කිව්වොත් උදේට ඇඳින් නැගිටවන්න, අමාරු වැඩක් වුණත් ඉවර වෙනකම්ම කරවන, අර ඉලක්කයේ පේන මානෙන් අයින් වෙන්න දෙන්නේ නැති අර අදිසි බලවේගය. හරි. අපේ මෙවලම් පෙට්ටියේ පළවෙනිම උපකරණය මේක නම් ගොඩක් දෙනෙක් අහලා ඇති. ඒ තමයි ඒබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය. නැත්නම් අර ප්‍රසිද්ධ පිරමීඩය. මිනිස්සුන්ව පොළොම්වන්නේ මොනවාද කියලා තීරුම් ගන්න තියෙන හොඳම ආරම්භක ලක්ෂ්‍යයක් තමයි මේක. මාස්ලෝ කියන විදිහට හැම දෙයක්ම පටන් ගන්නෙ මේ පිරමීඩයේ පහළම මට්ටමින්. ඒ තමයි අපේ කායික අවශ්‍යතා. ඒ කියන්නේ ජීවත් වෙන්න අත්‍යවශ්‍යම දේවල්. කෑම, වතුර, නවාතැන් වගේ දේවල්. ඇත්තනේ බඩගින්නේ ඉන්නකොට වෙන මොන දේවල් ගැනද හිතෙන්නේ නේද? හරි. ඒ මූලිකම දේවල් ටික සම්පූර්ණ වුණා කියමුකෝ. ඊට පස්සේ මොකද්ද? අපි ඊළඟ පඩියට නගිනවා. ඒ තමයි ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතා. ඒ කියන්නේ ශාරීරිකව වගේම මානසිකවත් හානියක් වෙන්නේ නැහැ කියන හැඟීම. ස්ථාවර රැකියාවක්, ආරක්ෂිත වටපිටාවක් වගේ දේවල් තමයි මේකට අයිති වෙන්නේ. හරි. දැන් කෑම බීමක් තියෙනවා, ආරක්ෂාවක් තියෙනවා. ඊට පස්සේ මිනිස්සු කියන්නේ සමාජ සත්වයෝනේ. ඉතින් අපිට ඕන වෙනවා අනිත් අය එක්ක සම්බන්ධ වෙන්න. මේ තමයි සමාජීය අවශ්‍යතාව. ඒ කියන්නේ සෙනෙහස, මිත්‍රකම්, පවුල යම් කණ්ඩායමක කොටසක් වෙන්න තියෙන උවමනාව. පිරමිඩේ තවත් උඩට යද්දී අපිට හම්බ වෙනවා ගෞරවය පිළිබඳ අවශ්‍යතා. මේකෙදි මැස්ලෝ හරිම වැදගත් දෙයක් කියනවා. මේ අවශ්‍යතාවය කොටස් දෙකකින් හැදිලා තියෙන්නේ. එකක් තමයි අභ්‍යන්තර දේවල්. ඒ කියන්නේ ආත්ම ගෞරවය, Taman ගැන තියෙන විශ්වාසය. අනිත් එක තමයි බාහිර දේවල්. ඒ කියන්නේ සමාජයෙන් ලැබෙන පිළිගැනීම, තත්ත්වය, ගෞරවය වගේ දේවල්. අවසානයේ පිරමීඩයේ ඉහළම කෙළවරට මාවම තියන්නේ ස්වයං සාක්ෂාත්කරණය. මේක තමයි කෙනෙක්ට වෙන්න පුළුවන් උපරිම දේ බවට පත් වෙන්න තියෙන ඩ්‍රයිව් එක. තමන්ගේ සම්පූර්ණ විභවය කරා ළඟා වෙන්න එක. ඉතින් මාස්ලෝ අපිට කියන්නේ කෙනෙක්ව මේ ඉහළම මට්ටමට අභිප්‍රේරණය කරන්න නම් ඒකට කලින් පහළ මට්ටම් වල අවශ්‍යතා එකින් එක සපුරන්න ඕන කෙනෙක්. හොඳයි. ඒ තමයි මැස්ලෝගේ න්‍යාය. දැන් අපි අපේ මෙවලම් කට්ටලේ ඊළඟ උපකරණයට යමු. මේකදී අපි බලන්නේ හැමෝටම පොදු අවශ්‍යතා ගැන නෙවෙයි, කලමනාකරුවෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් අභිප්‍රේරණය දිහා බලන විදිය ගැනයි. මෙතනදී අපිට හම්බ වෙනවා මැග්‍රගර්ගේ X සහ Y න්‍යායන්. හිතන්න කලමනාකරුවන්ට මිනිස්සු ගැන තියෙන්න පුළුවන් මූලික අදහස් දෙකක් ගැන. X න්‍යාය කියන්නේ හරිව ශ්‍රීනාත්මක දැක්මක්. ඒ කියන්නේ සේවකයෝ කියන්නේ කම්මැලි, වගකීම් මගාරින, බලෙන් වැඩ කරවන්න ඕන කට්ටියක් කියලා. ඒත් Y න්‍යාය ඊට හාත්පසින්ම වෙනස්. ඒකෙන් කියන්නේ සේවකයෝ නිර්මාණශීලී, වැඩ කරන්න කැමති, යාළට වගකීම් බාර ගන්න පුළුවන් කියලයි. ඉතින් කලමනාකරුවෙක්ගේ ඔළුවේ තියෙන මේ දෙකෙන් මොකක්ද කියන එක මත යා හැසිරෙන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. හරි. දැන් අපි හර්ට්ස්බර්ග්ගේ අදහසට යමු. සාමාන්‍යයෙන් අපි හිතන විදිහට රැකියාවක් ගැන එක්කෝ සතුටුයි නැත්නම් සතුටු නැහැ. නේද? ඒ කියන්නේ තෘප්තිය සහ අතෘප්තිය කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ. තෘප්තිමත් කියන එකේ විරුද්ධ පදය අතෘප්තිමත්. හැබැයි හර්ට්ස්බර්ග් ගැවිත අහනවා අතෘප්තිය කියන එකේ විරුද්ධ පදය තෘප්තිය නෙවෙයි නම්. පොඩක් හිතන්න. ඒක කොහොම වෙන්න පුළුවන්ද? මෙන්න මේකයි එයාගේ අදහස. හර්ට්ස්බර්ග් කියනවා මේවා පරිමාණ දෙකක් කියලා. එක පරිමාණයක් තියෙනවා තෘප්තිය සහ තෘප්තියක් නොමැති වීම අතර. අනිත් පරිමාණය තියෙන්නේ අතෘප්තිය සහ අතෘප්තියක් නොමැති වීම අතර. ඒ කියන්නේ කෙනෙක්ව අතෘප්තියට පත් කරන දේවල් අයින් කරා කියලා එයා තෘප්තිමත් වෙන්නේ නැහැ. එයා යන්නේ අතෘප්තියක් නැති තැනකට විතරයි. තෘප්තිය ඇති කරන්න නම් ඊට වඩා වෙනස්ම දේවල් ටිකක් ඕන වෙනවා. අතෘප්තිය ඇති කරන දේවල් වලට යා කියනවා පවිත්‍රතා සාධක කියලා. මේ නම දාලා තියන්නේ හොඳ හේතුවකට. පවිත්‍රතාවය කියන්නේ ලෙඩ රෝග වළක්වන දෙයක් මිසක් කෙනෙක්ව නිරෝගී කරන දෙයක් නෙවෙයිනේ.
අන්න ඒ වගේ සමාගම් ප්‍රතිපත්ති, අධීක්ෂණය, පඩිය, වැඩ කරන කොන්දේසි වගේ දේවල් හරියට තිබුණේ නැත්නම් මිනිස්සු අතෘප්තියටපත් වෙනවා. හැබැයි ඒ ඔක්කොම හරියට දුන්නා කියලා එයාලා අභිප්‍රේරණය වෙන්නේ නැහැ. එයාලා නිකම් පැමිණිල්ලක් නැති තත්වයට එනවා විතරයි. එහෙනම් මිනිස්සුන්ම ඇත්තටම අභිප්‍රේරණය කරන්නේ මොනවද? හර්ට්ස්බර්ග්ට අනුව ඒවා තමයි අභිප්‍රේරක. ඒ කියන්නේ යම් දෙයක් සාක්ෂාත් කර ගැනීම, ඒකට ලැබෙන පිළිගැනීම, කරන වැගේ තියෙන වටිනාකම, වගකීම් වර්ධනය වෙන්න තියෙන අවස්ථා. මේවා තමයි ඇත්තටම රැකියාව ගැන තෘප්තියක් ඇති කරන්නේ. ඉතින් වැදගත්ම දේ තමයි අතෘප්තිය නැති කරන එකයි තෘප්තිය ඇති කරන එකයි කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රියාවලි දෙකක්. හොඳයි අපි මෙච්චර වෙලා කතා කරපු න්‍යායන් දෙකම යම් තාක් දුරකට හැමෝටම පොදු දේවල් ගැන කතා කළේ. ඒත් හැමෝම පොළඹවන්නේ එකම දේවල්ද? එහෙම නැත්නම් අපි ජීවත් වෙනකොට අත්දැකීම් එක ඉගෙන ගන්න අපිටම ආවේනික පෙළඹවීම් තියෙනවද? අනේ ප්‍රශ්නේ අපිව ගෙනියනවා අපි මෙවලම් කට්ටලේ තුන්වෙනි මෙවලම ගාවට. ඒ තමයි මැක්ලලන්ගේ අවශ්‍යතා තුනේ න්‍යාය. මේකෙන් කියවෙන්නේ අභිප්‍රේරක කියන්නේ අපි උපතින් ගේන දේවල් විතරක් නෙවෙයි අපි ජීවිත කාලෙදී අත්පත් කරගන්නා දේවල් කියලයි. මැක්ලලන්ට අනුව මේ ප්‍රධාන අභිප්‍රේරක තුනක් තියෙනවා. එකක් සාධනයේ සඳහා වන අවශ්‍යතාවය. ඒ කියන්නේ අභියෝග ජය ගන්න සාර්ථක වෙන්න තියෙන දැඩි උවමනාව. දෙවැනි එක බලය සඳහා වන අවශ්‍යතාවය. ඒ කියන්නේ අනිත් අයගේ හැසිරීමට බලපෑම් කරන්න, එයාලව පාලනය කරන්න තියෙන කැමැත්ත. තුන්වෙනි එක තමයි සම්බන්ධතාව සඳහා වන අවශ්‍යතාවය. ඒ කියන්නේ අනිත් අයත් එක්ක සමීප මිත්‍රශීලී සම්බන්ධතා ඇති කරගන්න තියෙන ආශාව. ඉතින් මේකෙදි වැදගත්ම දේ තමයි හැම කෙනෙක්ටම මේ අවශ්‍යතා තුනම විවිධ මට්ටම් වලින් තියෙනවා. හැබැයි එකක් සාමාන්‍යයෙන් ප්‍රබලයි. අපි දකින ඉහළ කාර්ය සාධනයක් තියෙන අය දිහා බැලුවම එයාලව මෙහෙවන ප්‍රධානම බලවේගය මේ තුනෙන් මොකක් වෙන්නේ නැද්ද? ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. හරි. අපි දැන් අපේ මෙවලම් කට්ටලේ අවසානම ඒ වගේම හරිම ප්‍රායෝගික මෙවලම දිහා බලමු. මෙච්චර වෙලා අපි කතා කළේ අභිප්‍රේරණයට හේතු වෙන දේවල් ගැන. මේ මෙවලමෙන් අපිට කියලා දෙන්නේ ඒ අභිප්‍රේරණය කොහොමද ක්‍රියාවට නම්වන්නේ කියලා. මේ තමයි ඉලක්ක සැකසීමේ න්‍යාය. මේක හරිම සරල ඒත් පුදුම විදිහට බලවත් අදහසක්. මේකෙන් කියන්නේ නිකම්ම උපරිමයෙන් වැඩ කරන්න වගේ ආපැහැදිලි ඉලක්ක දෙනවට වඩා නිශ්චිත, මනින්න පුළුවන්, ඒ වගේම යම්තක් දුරට අභියෝගාත්මක ඉලක්ක දෙන එකෙන් කාර්ය සාධනය ගොඩක් වැඩි වෙනවා කියලයි. ඇත්තෙන්ම ඒ ඉලක්කය අදාළ පුද්ගලයා විසින්ම පිළිගැනීමත් මෙතනදී අත්‍යවශ්‍යයි. ඉතින් දැන් අපේ මෙවලම් කට්ටලේ සම්පූර්ණයෙන්ම විවෘත කරලා තියෙන්නේ මස්ලෝගේ පිරමීඩයේ මැක්ග්‍රෙගර්ගේ සහ හර්ට්ස්බර්ග්ගේ දෘෂ්ටිකෝණ, මැක්ලෙලන්ගේ පුද්ගලික පෙළඹවීම සහ අවසාන වශයෙන් ඉලක්ක සැකසීම. මේ හැමදේම තියෙනවා. හැබැයි ලොකුම ප්‍රශ්නේ මේකයි. මේ මෙවලම් වලින් දීලා තියෙන අවස්ථාවකදී දීලා තියෙන පුද්ගලයෙක් වෙනුවෙන් පාවිච්චි කරන්න ඕන හරිම මෙවලම මොකද්ද? අන්න ඒක තමයි අපි හැමෝම අපෙන් අහගන්න ඕන ප්‍රශ්නය.